කරන්න ඕනේ. හැබැයි ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න කැමති මේ ක්‍රියාවලිය තුල අද අපි මේ රටේ සමරුමක් තිබෙනවා. ඒ සමරුම ඒ විදිහට ක්‍රියාත්මක නොවීම ගැන අපි විශේෂයෙන්ම කනගාටු වෙනවා. මොකද හේතුව මේක සාමාන්‍යයෙන් රටේ ඉන්න සේනාධිනායකයා තමයි මේකට නායකත්වය දී යුත්තේ. මේකට මේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ගිහිල්ලා නැත්නම් අනිකුත් කට්ටිය එකතු කරගෙන ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ජනාධිපතිතුමා වියට්නාමයට ගිහිල්ලා වියට්නාමේ ඉන්න රණවිරුවන්ට මල් මාලා තියනවා අපි දැක්ක මල් වඩන් තියනවා දැක්කා. ඉතින් එතුමාට හැකියාවක් තියෙන්න ඕනේ ලංකාවේ රණවිරුවන් ඉන්නේ ඇවිල්ලා කෙලින් කොන්ද කෙලින් තියන කියන්න මේ රටේ රණවිරුවෝ මේකට දිවි දුන්නා. ඒ අය වෙනුවෙන් මේ කටයුතු ටික කරන්න කියලා. හැබැයි අද වෙනකොට ඉල්විරු සමරුව තමුන්නාසලා කරනවා ඉල් මහා සමරුව. ඒ කියන්නේ ඒකට මහා සමරුව කරන්නේ ඉල් මහා විරුව සමරුව. එතකොට මහවිරු සමරුම කරනවා යාපනයේ නැත්තම් පොංගු තමිල් කියලා කලින් කරා. අද නම් වැල්වතරත් ඇවිල්ලා කරනවා. එතකොට මහවිරු ඒ අය කල්පනා කරනවා ඒ දමිළ සහෝදරු ජනතාව උන් කල්පනා කරනවා ඒ අය මහවිරුව කියලා. හැබැයි ලංකාවේ ජාතික රණවිරු දිනේ රණවිරුවෝ අද සෙබළු බවට පත් වෙලා තියෙනවා. මට කනගාටුයි කියන්න ඔවුන්ට කිසි වෙලාවක මම දැක්ක ඊයේ රාත්‍රියේ අපේ විදේශ කටයුතු ඇමතුමා කියනවා නෑ එතුමා කොහොමවත් කියන්න කැමති නෑ ඒගොල්ලෝ රණවිරුවෝ නෙමෙයි ඒගොල්ලෝ සෙබළු රණවිරුවෝ නෙමෙයි. එයා වෙන කිසිම දෙයක් කරලා නෑ. ඒගොල්ලෝ නිකන් ඔය හිටපු එක තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ මම අහන්න කැමති මේ ජාතික ජන බලවේගයේ සාමූහික හමුදා සාමූහිකයේ අය රණවිරුවෝ නෙමෙයිද? ඒ අය සෙබළු. එහෙමද? මට අහන්න කැමති. මොකද හේතුව මේ ක්‍රියාවලිය තමයි අපිට අද මේ රටක් විදියට අපි අද මේ රටේ ජීවත් වෙලා ඉන්නේ. විශේෂයෙන් මම කියන්න කැමති අපිට කොයිතරම් ප්‍රශ්න තිබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම විශේෂයෙන්ම සරත් පොන්සේක මැතිතුමා, ඒ වගේම අපේ අනික් අපේ රණවිරුවන් මේ සියලු දෙනාම විශාල කැපවීමක් කරා පොලිසිය අයත් එක්ක. ඒ නිසා උන්න මේ අවස්ථාවේ ගෞරවයෙන් ආදරයෙන් මම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මොකද හේතුව මේකට සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී කවදක්වත් තමන්ව මරපු අයට රණවිරුවෝ කියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ත්‍රස්තවාදීන් හැම වෙලේම තමන්ව මරපු අයට රණවිරුවෝ කියන්නේ නැහැ. එයාව අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒකින්ද තමයි මේ සෙබළු කියලා කියන්නේ. ඒ සෙබළු කියලා කියන්න හේතු වෙලා තිබෙන්නේ ඒ ක්‍රියාවලියම තමයි.